සුබ දවසක් යාළුවනේ. ඉතින් මේ තියෙන තක්කාලි වගාව. ගොඩක් අය කියනවනේ මේ සල්ලි නෑ අපිට පටන් ගන්න දෙයක්. දැන් මට යාළුවෙක් හම්බෙලා කියනවා. ඒ කියන්නේ එයාට මේ මොනවාරි දෙයක් පටන් ගන්න මේ මුදල් නැල්ලු. ඒ කියන්නේ දැන් ඇත්තටම මේකට වියදම ගිහිල්ලා තියෙන්නේ රටවලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ බීජ වලට ගිහිල්ලා තියෙනවා රුපියල් 6000ක්. ඊට පස්සේ මේ ටික මේ හාණ්ඩ ගිහිල්ලා තියෙනවා 2500ක්. ඒතර 8500යි. එතකොට අර හදන්න කලින් අපි පොහොර දානවනේ. පොහොර වලට ගිහිල්ලා තියෙනවා 2300ක්. එතකොට සම්පූර්ණ වියදම තව මගේ ඉතුරුවා නම් මගේ මාංශය ඔක්කොම තියෙන්නේ. තව බෙහෙත් ගහලා තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් 5000ක විතර. සාමාන්‍යයෙන් 15000ක විතර තමා දැනට වියදම් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකේ ගෙඩිත් තියෙනවා. වෙසක් පොයට කලින් දවස් දෙකකට කලින් තමයි හැදුවේ. හැබැයි මේ සාමාන්‍යයෙන් දැන් ගෙඩි තව ආසයක් විතර වගේ යනකොට දැන් ඉතින් තක්කාලි මිල නම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 650 700 වගේ යනවා. ඉතින් මිල ඒ විදිහට තිබ්බොත් ඉතින් සාමාන්‍යයෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ තක්කාලි වලවල් 1000ක්. ඒ කියන්නේ ග්‍රෑම් 2.5 පැකට් 4ක්. ඇත්තටම මේ මාංශ නාගුවට උදේ පාන්දර එනවම. ඊට පස්සේ 10 විතර වෙනකන් වැඩ කරලා මේ යනවා. ඊට පස්සේ කැම්පස් එකේ වැඩ කරන විවෘත විශ්වවිද්‍යාලේ මම IT උපාධිය කරනවා. ඉතින් ඊට පස්සේ ඒ වැඩ ටික කරගන්නවා. ආයෙ හවස ඇවිල්ලා පැයක් දෙකක් විතර මේක වැඩ කරනවා. තාම මම ඊට වඩා දේවල් කරලා තියෙනවා. මේ ඉතින් යාළුවනේ ඔයාලත් ඉතින් මේ වගේ පොඩි දෙයක් හදාගන්න මේ ඇත්තටම මේ තක්කාලි වගාව නම් මිල තිබ්බත් නැතත් මේ ලොකු වියදමක් යන්නෙත් නෑ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් රුපියල් 50න් 60න් දුන්නත් අර වියදම් කරපු ගාන හරිය එනවා. තමන් මහන්සි වෙන්න ඕන. කම්මැලි වුණොත් නම් පොඩ්ඩක් අමාරුයි ඉතින්. දැන් මේ ඉනි හිටවන ගමන් තියෙන්නේ. දැන් අදත් උදේම ආවා ඉනි හිටවන්න. හරි එහෙනම් සුබ දවසක්.